ආයුබෝවන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් වෙනදා වගේම අද ඉතින් කියන්න හදන්නේ සහෝදරයෙක්ගේ පුංචි ඉල්ලීමක් ගැන. අද මේ දැක්කම වීඩියෝ එකක් මටත් මේක මගේ සහෝදරයෙක් තමයි ෂෙයා කරේ. ඉතින් චුට්ටක් අහන්න මේ කතාව. කොට මහයි කියනවා සරණයි කියනවා මචං මට පොඩි කරදරයක් වුණා ගිය මාසේ 28 මේ ආවේ කොහෙට එම්බසිට පොඩ්ඩක් මතක් කරලා යන්න. ගිය මාසේ 28 මචං කිසිම වරදක් නැතුව මාව කොහෙට පොලිසිය අත්අඩංගුවට අරගෙන දවස් 23ක් සිරගත කරනවා කරවල කාමරේට. කරවල කාමරේ සුලභිගාත් පොලිසිය. මාව ඉස්සරගත කරලා මට දවස් 23ක් හිරේ ඉඳලා කණ්ඩ නැතුව හරියට බන්ස් කිඩයක් කාලා ඉතින් බලන්න මේ සහෝදරයා මෙයා මේ කියන විදිහට මෙයාව නිකන් ඉඳලා ඒ කියන්නේ අර ලංකාවේ පොලිසිය වගේ ලංකාවේ පොලිසියට ගෞරව කරනවා නෙමෙයි. නිකන් ඉඳලා පෙනුමෙන් මිනිස්සු මනින්න එපා. සමහර විට මිනිස්සුන්ගේ අර රැවුල වවලා චුට්ටක් මේ හිටපුවාම උදාමරිගේ කුඩුකාරේ ටැටු එකක් ගහලා හිටපුවාම එහෙම තමයි පේන්නේ. ඒ වුණාට ශ්‍රී ලංකාවේ රජයට මෙහි ඉන්න රජයේ නිලධාරීන්ට එයාලට වගකීමක් තියෙනවා. එයාලට පුළුවන් නම් ඇයි එහෙම කරන්නේ? එයාලට පුළුවන් නම් චුට්ටක් බලන්න ඕනේ මිනිස්සු ගැන. අපිට හෙට වුණොත් ඔයාට වුණොත් ඒත් ඒ දේ තමයි අපි සල්ලි වියදම් කරලා තමයි මේ රටකට එන්නේ. එයා ඒජන්සියක් කරා හරි එයාගේ යාළුවෙක් කරා හරි එයා මේ දාලා තියෙනවා. එයාගේ වීඩියෝ එකේම එයා දාලා තියෙනවා. මේක ෂෙයා කරපල්ලා මචං කීයේ දාලා තියෙනවා. පව් ඉතින්. අපිත් ඇවිල්ලා ඉන්නේ සල්ලි නැති හින්දා තමයි මේ රටකට. නැත්නම් සල්ලි තිබ්බනම් අපිත් අපේ ආදරණීයන් එක්ක ඉන්නවනේ. ගෙදරට වෙලා නේද? මම ආයෙ මාරු කරනවා තව ජේල් එකකට දවස් 3කට ආයෙ මාරු කරනවා මචං දවස් 3කට සාපර ජේල් එකට. එතකොට මේ ජේල් ගැන කියන්න ඕනේ නැහැනේ ඉතින් මේ රටේ. ඉතින් නාන්න කරන්නවත් අවස්ථාවක් දෙන්නේ නැහැ. කියනවා ඒ සහෝදරයා මං ඊට එහා යාගේ වොයිස් එක මේවා කරන්නේ නැහැ. ප්ලේ කරන්නේ නැහැ. ඉතින් මේ මං අර සමාජ මාධ්‍ය යන දේවල් කැමති නැහැ කියන්න මේ එයාගේ ෆොටෝ දාලා ඒවා කියන්න එහෙම කැමති නැහැ. ඉතින් බලන්න ඔයාට වුණත් මට වුණත් එහෙම තමයි. ඒ වගේ අවස්ථාවලදී දැන් අපේ සාමාන්‍ය එයාට එයාගේ ටෙලිෆෝන් එක ගන්න නැති. අල්ලගත්ත ගමන් ටෙලිෆෝන් එක ගන්න නැති. සමහර විට එයා නිකන් ඉඳගෙන ඉන්න ඇති. එයා ඇවිල්ලා මාස 3ක් කාලයක් කියලා කියනවා. එතකොට ඉතින් අපි වුණත් රටකට ආවම පොඩ්ඩක් කල්පනා කරගෙන අර නිදහසේ ඉන්න ආසයි. සමහර විට එයා එහෙම ඉඳලා ඇති ඉතින්. එයා වැරදක් නොකර වෙන්න. ඒකනේ එයා එච්චර කෑ ගහන්නේ. එතකොට පොඩ්ඩක් තේරුම් ගන්න. අර මං හැමදාම කියනවා වගේ පාතාලයක් රටේ බිහි වෙලා තියෙන්නේ මේ මිනිස්සුන්ගේ අතීතය බැලුවොත් මාර අසාධාරණ. ගොඩක්ම අසාධාරණ වෙලා තියෙන්නේ සමාජයෙන් සහ නීතියෙන්. එතකොට තමයි මේ මිනිස්සු දරුණු වෙන්නේ. මිනිස්සු දරුණු වෙන්න මූලිකම හේතුව තමයි අසාධාරණ. අසාධාරණයට ලක් වෙච්ච මිනිස්සු තමයි ඒකේ පීඩාව දන්නේ. බඩගින්නේ හිටපු එකා තමයි තවත් එකෙක්ගේ බඩගින්න දන්නේ. ඔය මේ අර මුල් කාලේ ඉඳලා පටන් ගැම්මේ ඉඳලා පරම්පරාවෙන් භුක්ති විඳිනවට වඩා මුදල් උනත් මොන සැප සම්පත් උනත් ඒක කවදාවත් දන්නේ නැහැ මිනිස්සෙක්ගේ දුක කියන්නේ. ඌ දන්නේ නැහැ. අන්න එහෙම දුක් විඳලා ආපු එකෙක් තමයි දුක ගැන දන්නේ. ඉතින් මම අද මේ සහෝදරයා ගැන මේ වීඩියෝ එක දැකලා මම කතා කරන්නේ අපිට උනත් ඔයාට උනත් වෙන්න පුළුවන්. එතකොට කවුද ඒව ගැන බලන්නේ? ඇයි මෙහෙන් පත් කරලා ඉන්නේ? එයාලගේ නෑදෑයන්ට විතරද බලන්නේ? තොරතුරු දෙන්නේ අපි කෝල් එකක් බැරි වෙලා හරි ගත්තොත් අපි මේ අපේ ශ්‍රී ලංකා කුවේට් එකේ තියෙන තානාපතිකාර එම්බසියට අපි ගත්තොත් සමහර විට අපේ කෝල් ආන්සර් කරන්නේ ආන්සර් කරලා කවුද මට කතා කරන්න වෙලාවක් නැහැ අපි බිසි එහෙම කියලා තමයි ගන්න. කවුරුත් ඒව ගැන හොයන්නේ ආය රජයෙන් පත් කරා එයාලා ෆඩියට වැඩ. අපි කුලියට වැඩ. එයාලා වැඩ කරන්නේ එයාලගේ ෆඩිය එතකොට කොමිස් එක. හැබැයි මම ඔක්කොම දැන් මේ මම බය නැතුව අද වීඩියෝ කරන්නේ මම ඔක්කොම එලි කරනවා මට ඕන තරම් විස්තර දෙන්න මිනිස්සු ඉන්නවා. මම මේ අර හිරු ටීවී එකේ සිරසේ ජාතික රූපවාහිනියේ ස්වර්ණවාහිනියේ ඒ වගේ යන මේ ප්‍රවෘත්ති අරගෙන දාන්න මම කැමති නැහැ. මොකද අපි ඒවා දකිනවා ඒවා සමාජ මාධ්‍යෙන් තමයි අපි දකින්නේ. මොකද අපිට මේ ලංකාවේ ඉඳගෙන ඒවා දකින්න නැහැනේ. පළාත් 9ටම අපි යන්නේ නැහැ. දිස්ත්‍රික් වලට ඔක්කොටම යන්නෙත් නැහැ. අපි දකින්නේ ඔක්කොම සමාජ මාධ්‍ය. එතකොට මේ සහෝදරයාට අසාධාරණයක් වෙලා තියෙනවා. සමහර විට එයා තියෙන මොකක් හරි දෙයක් විකුණලා හරි මේ පිට රටකට එන්න ඇති. මේ කුවේට් රටට තමයි ආවිල්ලා තියෙන්නේ. ඉතින් පව් ඒ සහෝදරයා ගැන කවුරුත් බලලත් නැහැ. එයාට දැන් ආයෙ රටකට යන්න බැරි තත්යකට. එතකොට ඔයාලා දන්නවනේ මේ රටේ එහෙම සාපර් ජේල් දාලා පිටුවහල් කරපුවාම එයාගේ වීසා එක මැද පෙරදිග රටවල් වලට යන්න කැන්සල් කරනවා. එතකොට මොකද්ද කරන්නේ?
එයා එහෙනම් මේ රටට එන්නේ නැතුව යනවා නේද? හොඳ යුරෝප් රටකට. ඉතින් ඒ වගේ අසාධාරණ වුණාම කවුද ඒවා ගැන බලන්නේ? මම අර මුලින් කිව්වා වගේ දාමරිගව පාතාලේ ඒ වගේ මිනිස්සු බිහි කරන්නේ මේ සමාජයේ මේ ආයතන තමයි. මේ මිනිස්සයා කොච්චර බලාපොරොත්තු තියාගෙන ඉන්නද? මිනිස්සෙක්ගේ පෙනුමෙන් මනින්න එපා. ඔයාලා වුණත් මිනිස්සෙක්ගේ පෙනුමෙන් මනින්න එපා. මූ මහා නරක මිනිස්සෙක් කියලා සමහර විට දැන් අපේ සමාජේ හුරු වෙලා ඉන්නේ අපේ මිනිස්සු හුරු වෙලා ඉන්නේ ටැටු එකක් ගහලා රැවුල පොඩ්ඩක් වවලා කොණ්ඩේ වවලා හිටියොත් එක කුඩුකාරේ ගංජාකාරේ එක මෙහෙමයි කියලා තමයි මනින්නේ. එහෙම මනින්න එපා. සමහර විට මේ මිනිස්සයාගේ ෆේස් කට් එක දැකලා ඒ මිනිස්සයාව අරන් ගිහිල්ලා දාන්න නැති ඒ සහෝදරයා. ඉතින් හරි පව් ඒ කතාව ඇහුවාම එයා කොච්චර අපහසුතාවයට පත් වෙලාද? ඉතින් ඒවා ගැන බලන්න තමා පත් කරලා ඉන්නේ මේ රජයෙන් අඩුම තරමේ මාසෙකට සැරයක්වත් ගිහිල්ලා බලනවාද කියන එක නම් මට සැකයි. ඒ වගේ දෙයකට මේ යොමු වෙන්න ඕන නේද? එතකොට මේ රජයෙන් පත් කරලා ඉන්නේ නිලධාරි. මම කියන දේ ගැන චුට්ටක් ඔයාලා හිතන්න. වීඩියෝ බලන අය බලන අයගෙන් ඉල්ලීමක් කරනවා වැදගත් ඒ කියන්නේ ඔයාලා දන්න අයට මේක ෂෙයා කරන්න. අදාළ බලධාරියෙක්ට නිලධාරියෙක්ට ඒක ෂෙයා කරලා දෙන්න මේ වීඩියෝ. ඔව් මේ මිනිස්සයා කියද්දී ඇත්තටම අපිට වුණත් හෙට ඒ දෙයක් වුණොත් අපි තේ එකක් බොන්න කඩේකට යනවා. අපි එතනදි හිටියොත් ඒ සැක පිට දාගත්තා ගියා කියනවා. ඒවා වරදක් නැතුව එයාව අරගෙන ගිහිල්ලා නැත්තම් එයාට මේ සමාජ මාධ්‍ය කෑ ගහලා කියන්න කිසිම උවමනාවක් තියනවද? එයාට කිසිම උවමනාවක් නැහැ මේ සමාජ මාධ්‍ය කෑ ගහලා මං මෙහෙම මට මෙහෙම දෙයක් වුණා කියලා කියන්න. එයාගේ අතේ වරද්දක් නැති හින්දානේ. ඇයි එහෙම එතකොට එයා කෑ ගහලා කියන්නේ? එතකොට ජනාධිපතිතුමා හරි කමන්නේ කොහොම හරි මේවට මැදිහත් වෙලා ජනාධිපතිතුමා කොච්චර හොඳ වුණත් වැඩක් නැහැ. මම අර වීඩියෝ ඔක්කොගෙම ওই කතාව කිව්වා. ඒ අදාළ නිලධාරි හොඳ නැත්තම් ඕක තමයි වෙන්නේ සමාජෙට. අපි පිටරට ඉන්න හැමෝම ඔයාලා ජපානේ කොරියාවේ කුවේට් එකේ බහරේන් එකේ ඔය ඉන්න කොයි රටේ වුණත් ඔයාලා මේ ලංකාවේ ගිහිල්ලා ඉවරලා ඔයාලට මේ ශනිකව ඇවිල්ලා බලන්න බෑනේ. ඔයාලා ඔක්කොම දකින්නේ සමාජ මාධ්‍ය. ඇත්තටම අපිත් ඒ වගේ දෙයක් සමාජ මාධ්‍ය දකිද්දි ඇයි එහෙම වුනේ පව්වේ මිනිස්සයා කියලා අපිට හිතෙනවා. එතකොට සමාජ මාධ්‍ය කාටත් පොදුයි අර හැමදාම කියනවා වගේ ඒක පරිස්සමින් භාවිතා කරන්න. මේ මිනිස්සයා මේ සමාජ මාධ්‍යයට ඇවිල්ලා කෑ ගහලා මේ මිනිස්සයා බොරුවක් කියන්නේ මට හිතෙන විදිහට මම කියන්නේ. ඔයාලත් ඕනනම් හොයලා බලන්න. මම දැක්කා ආයේ කමෙන්ට් සෙක්ෂන් එකේ කට්ටිය දාලා තියෙනවා මචං එහෙම දෙයක් කරන්නේ නැහැ. ඒකට මුහුණ දුන්න මිනිස්සයා තමයි මේ ප්‍රශ්නේ ගැන දන්නේ. ඒ වගේ දෙයකට මුහුණ දෙන්නේ නැතුව ඔය මේ අර ටයිකෝඩ් දාලා ඉන්න මහත්තුරු ගොඩක් දුරට ඕවා ගැන දන්නේ නැහැ. ඒ මහත්තුරු දැන් ඇවිල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ වැළලෙන්න එපා. ඒක දන්නේ ඔයාලා මං කියන්න. තව වීඩියෝ එකක් මං කරනවා හෙට. ඔය රියදුරෙක් විදිහට ආවා කියලා මේ ගෙවල් වල මේ සියලුම වැඩ ගන්නවා. අපේ ගෘහ සේවිකාව වුණත් මේ ආවම මේ රටට සියලුම වැඩ යාළගෙන් ගන්නවා. රියදුරාගෙන් හරි ගන්නවා. ගෘහ සේවි මම දන්නවා. ඉතින් ආයේ මම දැකලා තියෙනවානේ මේ රටේ වෙන දේවල්. ඒක හින්දා මම කියන්නේ ඉතින් වැඩි කතා ඕනේ මම කියන්නේ අදාළ බලධාරිය නිලධාරියෙක් මේක දකිනවා රජයේ එක්කෙනෙක් හරි දකිනවා නම් මේ මනුස්සයාට සාධාරණයක් කරලා දෙන්න. ඇයි එහෙම වුනේ බලන්න. මේ මනුස්සයාගේ තියෙන සල්ලි ලස්ස 5ක් වියදම් කරගෙන මේ මනුස්සයා මේ රටකට ඇවිල්ලා තියන්නේ මේ මනුස්සයා ගොඩ යන්න මොකක් හරි දෙයක් කරගන්න. එතකොට එහෙම දෙයක් වුණාම එයා නොසිතූ මොහොතක එහෙම දෙයක් වුණාම එකපාරම එයා ඒක දරාගන්නේ කොහොමද? ඒක හින්දා මේ වීඩියෝ එක ෂෙයා කරලා දෙන්න කියලා ඔයාලා ඉල්ලනවා. මං කරන මේ අද බලවත් ඉල්ලීමක් පව් මේ මනුස්සයා. අපිට වුණත් ඔයාට වුණත් හෙට ඒ දෙයම තමයි. ඒක හින්දා රජයේ නිලධාරීන් ඉල්ලනවා ඔයාලා පොඩ්ඩක් හරි මේ මිනිස්සුયો ගැන බලන්න. මම අර මුලින් කිව්වා වගේ අර සහෝදරියා මේ රටේ එයා මැරෙනවා. එයා ගැන බලන්න කිසිම කෙනෙක් නැහැ. අන්න ඒක හින්දා චුට්ටක් බලන්න. ඔයාලට රජයෙන් පඩියක් ගෙවනවා. ඔයාලා අමතර කොමිස් එහෙම ගන්නවා නේද? ඒවට සාක්ෂි නැතුව මම වීඩියෝ කරන්නේ නැහැ. අනිවාර්යෙන් මම වීඩියෝ කරනවා. බොරු කියලා වීඩියෝ කරන්නේ නැහැ. අනිවාර්යෙන් කරනවා. අපි වගේ මේ සල්ලි නැති ඒ වගේ මිනිස්සු තමයි රටකට එන්නේ සල්ලි හොයන්න.
ආවට පස්සේ මේ ඕන තරම් මේ පම්පෝරි ගහන මිනිස්සු ඉන්නා මේ රටවල් වල. ඒවා පම්පෝරි විතරයි. ඒව ගැනත් මම වීඩියෝ කරනවා. ඉතින් අද මම මේ වීඩියෝ කරේ සහෝදරයා වෙනුවෙන්. සහෝදරයා හරිම කනගාටුයි මට ඔයා ඒක දැක්කට පස්සේ. ඉතින් රජයේ නිලධාරීන් ඉල්ලනවා ආයෙත් වතාවක්. ඔයාලා මේවා ගැන පුංචි හරි වගකීමක් ගන්න පොඩ්ඩක් බලන්න. ජේල් වල ඉන්න මිනිස්සු ඇයි මොකද්ද හේතුව බොරුවට මිනි මරලා කියලා දාලා නැද්ද? ලංකාවේ පොලිසිය වගේ තමයි. ඉතින් මෙයාලට අවස්ථාවක් ගමු ගන්න. එයාලත් එක්ක ආයෙ කතා කරන්න ඉඩ තියන්නේ නැහැ. සමහර විට භාෂාව දන්නේ නැති මිනිස්සු අරන් තියෙනවා. ඉතින් දන්නේ නැහැ මොකක්ද කතා කරගන්න දන්නේ නැහැ. මූ වැරදිකාරයා කියලා ගන්න. ඊතර බාබා හොඳයි ඔක්කොටම කලින් ටෙලිෆෝන් එක ගත්තාම මේ මිනිස්සුන්ට දැනුම් දීමක්වත් කරන්න බෑ. ඔක්කොම යවලා කරලා සේරම කරලා ඉවරයි. බොරු චෝදනාවක් හරි දාලා එහෙම කරනවා. හරි එහෙනම් අද වීඩියෝ එකෙන් මම සමු ගන්නවා. තවත් මම වීඩියෝ එකක් ගේන්න. ඒ වීඩියෝ එක ගේන්නේ ඔයාලා ආව වැඩේද කරන්නේ බලාපොරොත්තු වෙන්නේ කොයි වගේ වැඩකට දෙන්න. එතකොට ඔයාලා ආව තැන් වලට ඔයා රියදුරෙක් විදිහට ආව නම් රියදුරෙක්ද රියදුර රැකියාවද කරන්නේ නැත්නම් වෙන රැකියාවකට දාලාද කියලා මම ඔයාලට තව වීඩියෝ එකක් ගේනවා. මොකද සත්‍ය තොරතුරු තියෙන්න ඕන. බොරු තොරතුරු දාලා වීඩියෝ කරන්න බෑ. ඒක සමාජ මාධ්‍යයේ මං කරන වැරද්ද. මොකද ඒ වීඩියෝ එක ෂෙයා වුණොත් මට දෙන්න සාක්ෂි තියෙනවා. ඒකේ හරි එහෙනම් ඔයාලට ජයෙන් ජයම වේවා. කරන කියන වැඩ කටයුතු සියලුම දේවල් සාර්ථක වේවා. පෙරවන් සරණයි සියලුම දෙනාට.